තෙරුවන් සරණයි ශ්‍රී ලාංකික බෞද්ධ පින්නත් කල්යාණ මිත්‍රව හැම දෙනාටම. ගම්පොළ අහසයට ඉදිවෙන අහස්වැහිර වජ්‍රා මහා සෑයේ ගැබ පිරීමේ පින්කම අපි 2025 වර්ෂයේ 7 වෙනි මාසයේ 15 වෙනිදා යෙදෙන සුබ නැකතින් අපි ආරම්භ කරන්නට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. පින්නත් කල්යාණ මිත්‍රව හැම දෙනාටම එදා 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 4 වෙනිදා මේ අහස්වැහිර පුදබිම අපි මේ මනුස්ස ලෝකේ අපි වැඩ හිඳමින් ආරම්භ කරපු දවසේ ඉඳලා මේ අද දවස දක්වාම ඔබ හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් අපත් සමග එකතු වෙලා මනුස්ස ලෝකෙට මේ අහස්වැහිර විහාරස්ථානයේ ඉදි කරන්නට වෙහෙසුණා. කැපකිරීම කරා. මූල්‍යම පරිත්‍යාග වගේම ශ්‍රම දාන පින්කම් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. දැන් වසර එකහමාරක් පුරාවටම අපි උතුම් අහස්වැහිර වජ්‍රා මහා සෑය නිර්මාණ කිරීමේ කටයුතු වල නිරත වෙමින් ඉන්නවා. ඉතින් අපි මේ වෙනකොට අඩි 20ක් උසට පේසාවල තුනම කටයුතු අවසන් කිරීමේ කටයුතු දක්වාම දැන් ඇවිල්ලා ඉන්නවා. අපි 15 වෙනිදා 7 වෙනි මාසයේ 15 වෙනිදා අපි පේසාවල තුන සම්පූර්ණ කරලා ගැබ පිරීම, ඒ කියන්නේ ගර්භය සකස් කිරීමේ කටයුතු සුබ නැගතින් ඒ මංගල්‍යය ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. සත්පුරුෂ ඔබ හැම දෙනාටම අපි ආරාධනා කරනවා පින්නතුනි, දේශ විදේශගත ඔබ හැම දෙනාටම සහ පුංචි දුවල පුතාලා හැම දෙනාටම වැඩිහිටි පරම්පරාවේ සියලු දෙනාට ආරාධනා කරනවා. එන්න ඔබේ ශ්‍රමදායකත්වය, ඒ වගේම ඔබට පුළුවන් මූල්‍යම පරිත්‍යාගයන් මේ වෙනුවෙන් සිද්ධ කරලා අපට මේ උතුම් චෛත්‍යරාජානන් වහන්සේ ඉදි කරන්නට, මනුස්ස ලෝකයට දායාද කරන්නට ලබන වෙසක් පුර 15ක පොහොය දවසේදී බොහෝ ජනයාට සාදු සිතින් වන්දනා කරන්නට අවස්ථාව සලසලා දෙන්නට මේ චෛත්‍ය නිමා කරන්නට අපට අවස්ථාවක් තියෙනවා. ඔබට මේ මය පසුපසින් පෙනෙන්නේ මේ වෙනතාක් අහස්වැහිර මහා සෑය ඉදි වෙන ආකාරය. ඉතින් පේසාවලු 3 මේ වෙනවට ඉදි වෙලා ඉවරයි. දැන් තියෙන්නේ මෙතනින් එහාට තියෙන මේ උතුම් චෛත්‍යරාජානන් වහන්සේගේ සියලු වැඩ කටයුතු නිමා කරන්නට. ඉතින් වසරක් ඇතුළත සියල්ලක් ඉවර කරන්නට ඔබේ ශක්තියයි අපට වැදගත් වෙන නිසා පළමුවෙන්ම මේ වීඩියෝ නරඹන ඔබ මේ වීඩියෝ ෂෙයා කරලා සත්පුරුෂ හැම දෙනාටම මේ මංගල කටයුත්ත පිළිබඳව දැනුවත් කරන්න අමතක කරන්න එපා. ගොඩාක් අය අපේ ආගමික දෙයක් ෂෙයා කරන්න ගොඩාක් මැලි වෙනවා, හේතුව තමන්ගේ ප්‍රොෆයිල් එක කැත වෙනවා කියලා. නමුත් එහෙම හිතන්න එපා. මේ වීඩියෝ ෂෙයා කරලා සත්පුරුෂ ඔබේ කල්යාණ මිත්‍රයාටත් අප සමග එකතු වෙමින් මේ අහස්වැහිර මහා සෑය තනන්නට ශක්තියක් වන්නට අපට ඔබේ දායකත්වයක් ලබා දෙන්න. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.